තෙරුවන් සරණයි හැමෝටම. අස්සද්දෝ අකතන් දූච. යම් කෙනෙක් ඇදහීම ඉක්මවා ගිහින් ප්‍රත්‍යක්ෂයට පැමිණුණා නම්. අද අපේ මාතෘකාව ප්‍රත්‍යක්ෂය. යම් කෙනෙක් ඇදහීම ඉක්මවා ගිහින් ප්‍රත්‍යක්ෂයට පැමිණුණා නම්. මේක කිව්වේ සැරියුත් හිමි ආරම්භය භාග්‍යවතුන් වහන්සේ ධම්මපදයේ මේ අරහත් වර්ගයේ තමයි මේ ගාථාවකින් මේ කොටසක් කියවෙන්නේ. ඇදහීම ඉක්මවා ගිහින් ප්‍රත්‍යක්ෂයට පැමිණුණා නම් ඇදහීම කියන්නේ මොකද්ද? ඇදහීම කියන්නේ දැන් අපි දිව්‍යරු අදහනවා, චෛත්‍ය අදහනවා, බෝධි අදහනවා, පිළිම අදහනවා, එක එක වෘත අදහනවා, නොඑක් මිත්‍යා දෘෂ්ටි අදහනවා. ඒක තමයි ඇදහීම කියලා කියන්නේ. ඇදහීම යාඥා කරනවා කියලා කියන්නේ. ඒ අදහනවා. ඒක ඉක්මවා ගිහින් පාස් කරලා ගිහින් යම් කෙනෙක් කෙන අදහලා ඉවරයි. අදහන්න යන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂයට පැමිණුණා නම් ප්‍රත්‍යක්ෂය කියන්නේ එතකොට ධර්මයේ ගුණ 6න් එකක් තියෙනවනේ. ප්‍රත්‍යක්ෂං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති කියලා. නුවණැත්තන් තම තමන්ගේ ප්‍රඥාවේ අවබෝධයේ ප්‍රමාණයට මෙයා ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියලා. මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නවලු නුවණැත්තන් තම තමන්ගේ දැනීමේ අවබෝධයේ ප්‍රමාණයට කියලා කියනවා. ඒතර ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ යමක් අවබෝධ වී ටික කලක් ගත වෙනකොට එය තමන්ගේ දෙයක් බවට පත් වෙනවා. ටික කලක් යනකොට ඒ අවබෝධ වෙච්ච දේ තමන්ගේ දෙයක් බවට පත් වෙනවා. පත් කරගන්නට වඩා පත් වෙනවා කියලා කියන එක තමයි වඩා නිවැරදි. පත් කරගන්නවා කිව්වහම විතර මමික් ඉන්නවනේ නෑ, පත් වෙනවා. ඒතර පුද්ගලයෙක් එතන නැහැ. ඒ කියන්නේ අපි යම් කිසි දෙයක් ඉස්සෙල්ලාම දැනගන්නවා. බණ අහලා පොතක් පතක් බලලා හෝ ධර්මේ නම් දැනගන්නවා, දැක ගන්නවා, අවබෝධ කරගන්නවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔහොමනේ. සාමාන්‍යයෙන් කොටස් 4 අපි කියනවා නම් දැනගන්නවා, දැක ගන්නවා, අවබෝධ වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කියන්නේ. දැන් උදාහරණයක් කියනවා නම් ඔන්න අපි උදාහරණයක් ගමු. ඔන්න යම්කිසි චිත්‍රපටියක්. අපි ඉස්සෙල්ලාම චිත්‍රපටියක් ගැන අපේ යාළුවෙක්ගෙන් දැනගන්නවා. යාළුවා අපිට කතන්දරේ කියනවා. මෙහෙමයි කියලා අපි අහගන්නවා. ඒකට අපි කියනවා දැනගන්නවා කියලා. ඊට පස්සේ දැක ගන්නවා කියලා කියන්නේ අපි මේ චිත්‍රපටිය බලන්න යනවා. ඔන්න බලන්න ගියාම අපි චිත්‍රපටිය දැක ගන්නවා. අන්න ඒකට කියනවා දැක ගන්නවා කියලා. මෙච්චර වෙලා කියපු දේ අහන් හිටියා විතරයි අපි. ඔන්න දැන් S2කට අපි ඒක දැක ගන්නවා. ඊට පස්සේ අවබෝධ වෙනවා කියලා කියන්නේ. අවබෝධ වෙනවා කියලා කියන්නේ මේ චිත්‍රපටියේ තියෙන දේවල් අපි හොඳට අවබෝධ කරගන්නවා. මෙයා මෙහෙමයි. මේ නළුවා මෙතනට ආවේ, මේ පුද්ගලයා මෙහෙමයි, මෙච්චර දුක් විඳලා මෙයා දැන් මෙතනට ආවා. මෙතනට දැන් ඉගෙන ගත්තා. මෙහෙම වුණා කියලා අවබෝධ කරගන්නවා ඒ චිත්‍රපටියේ. ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියලා කියන්නේ. ඔන්න අපිත් ඒ විදිහට ඒ චිත්‍රපටියේ විදිහට ඔන්න අපිත් ගෙදර ආවහම අපි හැසිරෙනවා, ඒ විදිහට කටයුතු කරනවා. ඒ චිත්‍රපටිය මතක් කරගෙන එයා ඒ කරපු උත්සාහයන් අපිත් කරලා අපිත් ඒ තැනට යනවා. ඒ වගේ වෙනවා. ඒ අපි මනක් කල්පිතව බලපු චිත්‍රපටිය වගේ ඒ නළුවා වගේ අපිත් ඒ තැනට එනවා. අන්න ප්‍රත්‍යක්ෂ වුණා. ඒ නළුවා වගේම කෙනෙක් අපි වුණා මේ පැත්තේ. සැබෑ ජීවිතේ, ඇත්ත ජීවිතේ. ඒ චිත්‍රපටිය රංගපාපු ඒ නළුවාගේයි මගේයි ඊට පස්සේ වෙනසක් නැහැ. එයත් එකයි මමත් එකයි. මමත් ඒ වගේම වුණා. එයාගේ මගේ කිසි වෙනසක් නැහැ. ඒ චරිතේ තනිකරම මම වුණා. මම ඒ චරිතේ වුණා. අන්න ප්‍රත්‍යක්ෂ වුණා ඒක අපිට. අන්න ඒකයි මේ ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කියන්නේ. තමන්ගේම දෙයක් බවට පත් වුණා. දැන් වතුර බෝතලයක් අතේ තියෙන මිනිස්සෙක් වතුර බෝතලයයි ඒ මිනිස්සයයි ඔන්න දෙන්නෙක් වතුර බෝතලේ බිව්වහම
කාට හරි කියන්න පුළුවන් වතුර බෝතලේ ඔන්න දැන් වතුර ටික බිව්වා. වතුර බෝතලේ වතුර ටිකනේ වැදගත් වතුර ටික බිව්වා. බීගල බෝතලේ විසි කළා. ඊට පස්සේ කවුරු හරි ඇහුවොත් කෝ වතුර බෝතලයක් කියලා ඇහුවොත් වතුර බෝතලේ තියෙනවා කියලා තමන්ගේ ශරීරේ පෙන්නුවොත් කෝ මම බිව්වා. බිව්වට පස්සේ මොකද උනේ? වතුර බෝතලේ ඇඟ ඇතුළට ඇතුල් වුණා. ඊට පස්සේ වතුර බෝතලේ නෑ වතුර ටික නෑ කියන්න පුළුවන්ද? නෑ කියන්න බෑ. වතුර ටික තියෙනවා. කොහෙද ඇඟ ඇතුලේ? වතුර බෝතලේ සම්පූර්ණම ඇඟ ඇතුලේ තියෙන මේ මුළු ශරීරේ පුරා ඇට මිදුළි ලේ මස් ඔය ඔක්කොටම වතුර බෝතලේ දැන් කලවම් වෙලා තියෙනවා. මුළු ශරීරයෙන් පුරා. ඒක බිව්වහම. ඒතර වතුර බෝතලේ නෑ කියන්න වතුර ටික නෑ කියන්න බෑ. වතුර ටික තියෙනවා. ශරීරයත් එක්ක එකතු වෙලා. ඒ දෙක එකක් බවට පත් වෙලා. වතුර බෝතලේ මිනිස්සයයි කියලා දැන් දෙන්නෙක් නෑ. දෙකම එකක් බවට පත් වෙලා. තේරුණාද? එකේ බවට පත් වෙනවා කියන එක තමයි ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ. දැන් අර බුදුන් වහන්සේ සමග සංවාදේ කරපු සංවාදයක් තිබ්බා එක් තැනක මේ ඒකේ මේ බුදුන් වහන්සේගෙන් අහන්නේ මේ බ්‍රාහ්මණයා ඔබ ප්‍රශ්නයක් අහනකොට නිවැරදිව මේ උත්තරේ දෙනව එක එල්ලේ හිත බල කල්පනා කර ඉන්නේ නැතුව හිත බල කල්පනා කරන්නේ නැතුව එක එල්ලේ ප්‍රශ්නයක් ඇහුවම උත්තර කියනවා. මේ නිවැරදිව උත්තර දෙනවා. කොහොමද එහෙම කියන්නේ ස්වාමීනි කියලා ඇහුවාම බුදුන් වහන්සේම අහනවා ඔහුගෙන් ඔබ ගිහි ජීවිතේ කුමක් කරන කෙනෙක්ද? කුමන කර්මාන්තයක යෙදෙන කෙනෙක්ද? කියලා කියනකොට ඒ මිනිස්සයා කියනවා මම මේ අපි අපේ භාෂාවෙන් කතා කරමුකෝ මම මේ රත වාහන හදන කෙනෙක් කියලා කියනකොට බුදුන් වහන්සේ අහනවා මේ කවුරු හරි මිනිස්සෙක් වාහනයක් හදන්න ගෙනාවහම ඒ වාහනේ කෑලි පෙන්නුවොත් එහෙම ඔබේ වාහනේ කෑලි හොඳට අඳුරනවද? එහෙමයි ස්වාමීනි හොඳට අඳුරනවා. එතකොට මොකක් හරි සද්දයක් වාහනේ කැඩලා නම් සද්දයක් එනකොට ඒ සද්දේ ඉන්නේ මොකක් ඒ කැඩුනහමද? මොකක්ද ඒකට හේතුව? එතකොට ඒක නැති කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? කියලා ඔබ දන්නවද? ඔව් සද්දයක් එනකොටම මම දන්නවා මොකද්ද හේතුව. කොහෙද කැඩලා තියෙන්නේ? කොතනද කැඩලා තියෙන්නේ? මේ වගේ සද්දයක් එන්නේ මොන හේතුව හින්දාද? මේ වාහනේ නතර වෙලා තියෙන දැන් මොන හේතුව හින්දාද? මේකට කොතන මම පරීක්ෂා කරලා බලන්න ඕනේද? මොන වගේ කෑල්ලක්ද දාන්න ඕනේ කියලා මම දන්නවා. ඒක මට සුළු දෙයක්. එහෙම කවුරු හරි ප්‍රශ්නයක් අහනකොට ඔබ ඒ ගැන හිත බල ඉන්නවද කියලා අහනවා. කල්පනා කර නෑ ස්වාමීනි මං හොඳට දන්නවා. මට කියන ගමන්ම දන්නවා. සමහර දොස්තරලා ඉන්න ලෙඩක් කියන ගමන්ම දන්නවා මොකද්ද මෙයාට මේ හැදිලා තියෙන්නේ කියලා ඉවරලා. ඔයා මේක කරන්න මේ ටෙස්ට් එක කරන්න කියලා කියන්නේ. හොඳට දන්නවා. ඊට පස්සේ මේ බුදුන් වහන්සේ අහනවා කොහොමද එහෙම ඒක හොඳට දන්නේ කියලා. දැන් මේ මිනිස්සෙන් දැන් කියනවා ඉතින් මම මේක දැන් අපේ භාෂාවෙන් කියනවා මම වාහන කාලා ඉන්න මිනිස්සෙක්. සෑහෙන්න මේ පිළිබඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. දැන් බුදුන් වහන්සේත් කියනවා මමත් ධර්මයේ කාලා ඉන්න කෙනෙක්. මොකද්ද ඒ කියන්නේ එක්ස්පීරියන්ස් ගැන කතා කරන්නේ. දැන් ওই දස පාරමිතා කියලා කියන්නේ මොනවාද? බුදුන් වහන්සේගේ එක්ස්පීරියන්ස් ගැන කෙනෙක් කතා කරන්නේ. වික්ෂුන් වහන්සේලාට කියන්නේ මහණෙනි මම මේ ජාතකෙත් නම කියලා මේ කාලේ මෙහෙම කරා කියලා ඉඳන් කියන්නේ මම මේ විදිහට දන් දුන්නා. මම මේ විදිහට සිල් රැක්කා. මම මේ විදිහට ප්‍රඥාව වැඩුවා. මේ විදිහට ගිහිගෙන් නික්මුණා. මේ විදිහට වීරය කළා. මේ විදිහට ඉවසීම තිබුණා මගේ. මේ විදිහට අදිෂ්ඨාන කරා. මේ විදිහට සත්‍යක්‍රියා කරා. මේ විදිහට මෛත්‍රිය පැතුරුවා. මේ විදිහට උපේක්ෂාවෙන් හිටියා කියලා දේවල් කතා කරන්නේ. ඒ ඔක්කොම මොනවාද? ඒ ඔක්කොම එක්ස්පීරියන්ස් ගැන කතා කරන්නේ. එතකොට එහෙම කාලයක් තිස්සේ එක්ස්පීරියන්ස් එකක් තිබිලා ඒ විදිහට හැසිරිලා ඒකේ නියුතු වෙලා දැන් උන්වහන්සේ ධර්මයක් බවට පත් වෙලා උන්වහන්සේමයි ධර්මය.
ධර්මයෙන් උන්වහන්සේ වෙන් කරන්න බෑ. ඒතර ධර්මයක් බවට පත් වෙලා මම ධර්මයේ වෙලා ධර්මයම මම වෙලා. ඒතර උන්වහන්සේම ධර්මයේ වෙලා. ධර්මයේම උන්වහන්සේ වෙලා. අයි වෙන් කිරිල්ලක් නැහැ. අන්න ඒකයි ප්‍රත්‍යක්ෂ කියන්නේ. මමම ධර්මයේ වෙලා ධර්මයෙන්ම මම වෙලා මමම ප්‍රීතිය වෙලා ප්‍රීතියම මම වෙලා මමම සමාධිය වෙලා සමාධියම මම වෙලා මමම සැපේ වෙලා සැපේම මම වෙලා මමම උපේක්ෂා වෙලා උපේක්ෂාවම මම වෙලා මමම සත්‍ය වෙලා සත්‍යම මම වෙලා මමම මෛත්‍රිය වෙලා මෛත්‍රියම මම වෙලා මමම කරුණාව වෙලා කරුණාවම මම වෙලා මමම සැහැල්ලුව වෙලා සැහැල්ලුවම මම වෙලා මමම සතිය වෙලා සතිය මම වෙලා මමම සමාධිය වෙලා සමාධිය මම වෙලා මමම වීරය වෙලා වීරය මම වෙලා මමම ඉවසීම වෙලා ඉවසීම මම වෙලා මමම ප්‍රඥා වෙලා ප්‍රඥාව මම වෙලා මමම එකම අරමුණකට ඒකාග්‍ර වෙලා එකම අරමුණ මම වෙලා දැන් තේරෙනවද? ඒක තමයි ප්‍රත්‍යක්ෂ කියන්නේ. දැන් භාවනා කරනවා කියලා කියන්නෙම දැන් සප්තබොජ්ජංග වඩනවා කියන එක. සතිය, සමාධිය, ප්‍රීතිය, උපේක්ෂාව ඒවා. ඒතර භාවනා කරනකොට යම් කිසි භාවනාවක් වැඩෙනවද කියලා බලන්නේ මේ ධර්මතා හොඳට වැඩෙනවා නම්. ඒතර මොකක්ද ඒකෙන් කියන්නේ? ඒ හොඳට ප්‍රත්‍යක්ෂ වෙනවද කියලා බලනවා. ඒක නිවැරදි භාවනා ක්‍රමයක්. ඒ සප්තබොජ්ජංග ධර්ම වැඩෙනවා නම් මේ දෙකක් එකක් බවට පත් වෙන එක. හරියට ඉස්සෙල්ලාම උදාහරණයට කිව්ව වතුර බෝතලයයි මමයි දෙකම එකක් බවට පත් වෙනවා කියන එක තමයි ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කියන්නේ. දෙකක් විරුද්ධ වුණොත් දැන් දෙකක් එකක් බවට පත් වෙන්නේ නැතුව විරුද්ධ අර්ථයක් ගත්තොත් මොකද වෙන්නේ එතන? එතන තියෙන්නේ ගැටීමක් කියන්නේ දැන් උදාහරණයක් බලන්න දැන් ඔබ මේ හිතන්න මේ ඔබ නුවරඑළිය යනවා. නුවරඑළිය ඔන්න සෑහෙන සීතලයි. ඒතර නුවරඑළියේ තියෙන සෑහෙන සීතල ඇඟට දැනෙන සීතල ඇයි ඇඟට සීතලක් දැනෙන්නේ? මේ දෙකක් විරුද්ධව සටන් කරන හින්දා. ඇත්තම කිව්වොත් ඒ කියන්නේ ශරීරයේ උණුසුම්. ශරීරයේ සීතල නැහැ. නමුත් අවට පරිසරයේ සීතලයි. දැන් ඔබ ගැහෙන්නේ ඇයි සීතලට ඔරොත්තු දෙන්න බැරුව ඔබ ගැහෙනවා. ඇයි? ඔබ උණුසුම්. ඔබගේ කටින් දුම් යන්නේ අපි කියන්නේ නුවරට ගියම මෙන්න කටින් දුම් යනවා කියලා. ඒ මොකද? ඒ ඇඟ ඇතුලේ ඇත්තම කියනනම් ඒ රස්නේ හින්දා ඇඟ ඇතුලේ ගිනි ගන්න හින්දා රස්නේ හින්දා ඒ රස්නේ තමයි මේ දුම් පිට කරන්නේ. එතකොට අවට බාහිරේ සීතලයි. මේ දෙක සටන් කරනවා එතකොට. බාහිරේ සීතලයි මේ පැත්ත උණුසුම්. ශරීරයේ උණුසුම්. එතකොට එතන සටනක් තියෙනවා. එතකොට ඒකට ඔරොත්තු දෙන්න සටන් කරනවා මේ පැත්තේ. ශරීරයේ උණුසුම් වේවි. නමුත් මේ දෙකම එකක් වුණොත් ශරීරයේ සීතල හරි වුණොත් උතර සීතල දැනනවද? සීතල දැනනවද? සීතල දැනෙන්නේ නැහැ. රස්නෙට රස්න දැනනවද? දැන් ගින්නට ප්‍රශ්නයක්ද? එයා උණුසුම් වෙලායි රත් වෙලා ඉන්නේ කියලා ගින්නට ප්‍රශ්නයක්ද? එහෙම දැනෙන්නේ නැහැ. වැස්සට ප්‍රශ්නයක්ද සීතල? අවුවට ප්‍රශ්නයක්ද රස්නේ? ඉරට රස්නේ කියන එක ප්‍රශ්නයක්ද? ආලෝකය කියන එක ප්‍රශ්නයක්ද? එහෙම දැනෙන්නේ නැහැ. එතකොට නමුත් අපිට ප්‍රශ්නයක් මොකද්ද? අපිට තියෙන ප්‍රශ්නේ දුක පිළිබඳ අපිට ප්‍රශ්නයක්. අපි දුක බවට පත් වුණොත් ප්‍රශ්නයක් වෙයිද ඒක? අපි දුක බවට පත් වෙනවා. මේ කියන්නේ දුක ප්‍රත්‍යක්ෂ කරගත්තොත් දුක කියන්නේ දුක දැකගෙන අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගත්තොත් මේ දුක අපි දැන් මේ වෙනකන් ඔය බණට හෝ ස්වාමින් වහන්සේලාගේ බණ අහහා මේ දුක පිළිබඳ චතුරාර්ය සත්‍ය පළවෙනි සත්‍ය දුක්ඛ සත්‍ය පිළිබඳ මේ තරම් කියලා දෙන්නේ ඇයි? ඒ දුක තේරුම් ගන්න, දුක දැනගන්න, දුක අවබෝධ කරගන්න, දුක ප්‍රත්‍යක්ෂ කරගන්න. ඇයි දුක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ? ඇයි දුක බවට පත් වෙන්න හදන්නේ මේ?
එතකොට බාහිරින් එන දුක අපිට ප්‍රශ්නයක්ද? සිත ඇතුලේ තියෙන අභ්‍යන්තර දුක, රාග ద్వේෂ මෝහ අපිට ප්‍රශ්නයක්ද? බාහිරින් එන දුක අපිට ප්‍රශ්නයක්ද? ඇයි මේ ප්‍රශ්නයක් නැහැනේ. දෙකම එකක් බවට පත් වුණොත්. බාහිර දුක, අභ්‍යන්තර දුක, දුක අවබෝධ කරගත්තා, දුක ප්‍රත්‍යක්ෂ කරගත්තා, දුක කියන එක දැනගත්තා. ප්‍රශ්නයක් නෙමෙයි. කාලයක් යනකොට ඊතර මේ දුක අවබෝධ කරගත්තාම අපිට දුක කියන එක අපි ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ දුක කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒකට ඔරොත්තු දීලා ඒ දුක බවට පත් වෙලා ඒකට ඔරොත්තු දීලා ඔරොත්තු දීමේ හැකියාව. අතන සූත්‍රය කියන්නේ යතින්ද ගීලෝ පටවින් සිතෝ සියා චතුබ්බ වාතේ සම්පකම්පියෝ කියලා ඉවරලා. හතර දිගෙන් පැමිණෙන වේරම්බ වාතයෙන් උනත් නොසැලෙන ගල් කණුවක්සේ රහතුන් වහන්සේ ඉන්නවා කියලා. නොසැලෙන ගල් කණුවක්සේ ඉන්නවා කියලා කියන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට දුක වැටුණාම ඒක ප්‍රශ්නයක් නැහැ. අසුචි ගොඩකට අසුචි ගොඩක් වැටුණාම ප්‍රශ්නයක් තියනවද? වතුරට වතුරක් වැටුණාම ප්‍රශ්නයක් තියනවද? මඩ ගොඩට තවත් මඩ ගොඩක් වැටුණාම ප්‍රශ්නයක් තියනවද? රත්තරන් වලට තවත් රත්තරන් ටිකක් එකතු වුණාම ප්‍රශ්නයක් තියනවද? ප්‍රශ්නයක් නැහැ. හොඳ මිනිස්සු අතරේ හොඳ මිනිස්සු ඉන්නකොට ප්‍රශ්නයක් තියනවද? එක සමාන ගතිගුණ අදහස් තියෙන අය එකට ඉන්නකොට සමාන සිතුම් පැතුම් අදහස් තියෙනකොට මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙන දෙමිනිස්සුන්ට ජීවත් වෙන්න හරිය ලේසියිනේ. ගැළපීම කියන්නේ ඒකයිනේ. කුණු ගොඩට කුණු එකතු වුණා වගේ කියලා කියන්නේ. ඔන්න පිරිසිදු තැනකට කුණු එකතු වුණොත් ඔන්න අවුලක් තියෙනවා. ගැටලුවක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ දුක තේරුම් අරන් අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. තේරුණාද? තණ්හාව නැති කරන්න ඕනේ තණ්හාවෙන්මයි. ඒ මොකද්ද කියලා බලයියේ. අපේ තියෙන මේ තණ්හාව නිසානේ දුක ඇති වෙන්නේ. තණ්හාය ජයති සෝකෝ කියලානේ කියන්නේ. ඒතර තණ්හාව නිසා නම් දුක ඇති වෙන්නේ. ඒක නැති කරගන්න ඕනේ තණ්හාවෙන්ම තමයි. ඒ කියන්නේ අපි මේ කෙලෙස් නැති කරගන්න කැමැත්ත ඇති කරගන්න ඕනේ. ඡන්දය කියලා කියන්නේ ඒක ඡන්ද චිත්ත විරිය විමර්ශා සතර ඉර්ධිපාද වඩන්න ඕනේ. කෙලෙස් නැති කරගන්න කැමැත්තක් තියෙන්න ඕනේ. ආසාවක් තියෙන්න ඕනේ. ඕනකමක් තියෙන්න ඕනේ. ඒක තණ්හාවක්ම තමයි. ඒකයි මම කිව්වේ තණ්හාව නැති කරගන්න ඕනේ තණ්හාවෙන්ම කියලා. විස නැති කරගන්නත් ඕනේ විසෙන්මනේ. දැන් ওই සර්පෙක් එහෙම දෂ්ට කරාම එහෙම අධික විසක් නේ නායක එහෙම දෂ්ට කරාම. එතකොට අපි හොස්පිටල් ගියාම ගහන ඉන්ජෙක්ෂන් එකත් ඒහා සමානම විසක්. ඒ විස කැපිලා යන්න ඒහා සමානම මේ විසක් ගහන්න ඕනේ. ඒකනේ ඔය දෂ්ට කරපු සර්පයා දැනගන්නයි කියලා කියන්නේ. ඒහා සමානම විසක් අපි ශරීරයට ඇතුල් කරන්න ඕනේ. ඒ විස නැති කරගන්න නම්. ඒ වගේම කටුවක් කැණුනහම කටුව අයින් කරන්නේ තව කටුවකින්මනේ. කටුවක් කැවුනහම ඒ කටුව අයින් කරන්නත් තව කටුවක් ගන්නවා. ඒ වගේම දුක නැති කරන්න දුකෙන්ම තමයි. සැපෙන් නෙමෙයි. ඔයත් කරන්නේ తాවකාලිකව සැපෙන් දුක අයින් කරන්න හදනවනේ. ඒක తాවකාලිකයි. తాවකාලිකව හරියට තුවාලට උඩින් නිකම් ප්ලාස්ටරයක් දානවා වගේ. తాවකාලිකයි. දුක නැති කරගන්න ඕනේ. එතකොට දුකෙන්ම තමයි. ඒ නිසා මේ දුක හොඳට තේරුම් ගන්න ඕනේ. දුකයි කියලා ඉවරලා දැන් මේ කිව්වට මේ දුක හොඳට දැනගෙන තේරුම් අරගෙන අවබෝධ කරගන්න ඕනේ, ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. එතකොට තමයි දුක නැති කරගන්න පුළුවන් වෙන්නේ. දුක පිළිබඳ මේ සම්පූර්ණ මුළු පංච උපාදානස්කන්ධේම රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානේ. රූපේ තියෙන දුක කුමක්ද? වේදනාවේ තියෙන දුක කුමක්ද? සංඥාවේ තියෙන දුක කුමක්ද? සංස්කාරවල මේ සිතුවිලි වල තියෙන දුක මොකද්ද? විඥාණය මේ හිත සකස් වෙන ශක්තියේ තියෙන දුක මොකද්ද? කියලා ඉවර වෙලා දුක දැනගන්න ඕනේ. ඒ නිසා දුක නැති කරගන්නත් ඕනේ. දුකම අවබෝධ කිරීමෙන් පමණයි.
ඒක. දැන් අපි ඉස්කෝලේ යන කාලේ ගණන් ඉගෙන ගන්නේ. ගණන් ඉගෙනගෙන තිනෝ සමීකරණ හදනකොට උගන්වන්නේ. මේ පැත්තේ 2x සමානයි අය පැත්තේ 2x. මේ පැත්තේ 2x එකට එහා පැත්තේ 2x කැපිලා යනවා. නේ සමීකරණ හදනකොට ඉගෙන ගන්නේ. සමාන ලකුණෙන් දෙපැත්තේ තියෙන එක මේ පැත්තේ මේ සංඛ්‍යාවට එහා පැත්තේ සංඛ්‍යාව සමාන සංඛ්‍යාව කැපිලා යනවා. නේ මේ පැත්තේ දැන් මේ පැත්තේ 100ක් තියෙනවා. මා ළඟ මේ 100ක් තියෙනවා. එහා පැත්තේ කෙනා ළඟ 20 11 5ක් තියෙනවා. ඊයත් එකයි මාත් එකයි. ඒකට එක කැපිලා යනවා. නේ ඒ වගේ තමයි. ඒ දුකට දුක කැපිලා යනවා. දුක නැති කරන්නත් ඕනේ දුකින්ම තමයි. අර මේ ගෙම්බ කියන සතාට පුළුවන්ලු පරිසරයේ වෙනස් වීම මත එයාගේ මේ උෂ්ණත්වය ශරීරයට උෂ්ණත්වයත් ඇති කරගන්න. කියන්නේ අනුවර්තනය වෙන්න. පරිසරයේ උෂ්ණ නම් එයාගේ ශරීරෙත් උෂ්ණ කරගන්නවා. එයා උෂ්ණ කරගෙන ගාණක් නැතුව ඉන්නවලු. පරිසරය සිසිල් නම් එයාගේ ශරීරෙත් සිසිල්. ඒ අනුව ගාණක් නැතුව ඉන්නවලු. පරිසරයේ උණුසුම් වෙලා ශරීරය සිසිල් වුණොත් මේ අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ හා සමානව කළොත් අන්න එතන ගැටලුවක් නැහැ ගෙම්බට. හැබැයි ඉතින් ওই තවර කතන්දරයකුත් තියෙන ඔය ඒ ගෙම්බා ගැනම කියලා ගෙම්බෙක් භාජනයකට දාලා ගින්දර දාලා රත් කරනකොට මේ ගෙම්බා මොකද කරන්නේ? තමන්ගේ ශක්තිය යොදවලා භාජනී ටිකක් වතුර රත් වෙනකොට ඒ රස්නෙට සමානව එයාගේ ශරීරෙත් රස්නේ කරගන්නවලු. එන්න භාජනයේ වතුර තවත් රත් වෙනවා. තවත් රත් වෙනකොට තවත් ටිකක් එයාගේ ශරීරේ උෂ්ණත්වය වැඩි කරගන්නවලු. තවත් වතුර රත් වෙනවා. තවත් ටිකක් ශරීරේ උෂ්ණත්වය වැඩි කරගන්නවලු ගෙම්බාගේ උපරිම ශක්තිය යොදලා. තවත් වතුර රත් වෙනවලු. දැන් නම් ගෙම්බාගේ උපරිම ශක්ති ප්‍රමාණය ඉවරයි. දැන් එයා 3 පාරක් විතර එයාගේ ශක්තියෙන් අනුවර්තනය වුණා වතුරේ රස්නෙට ගාවට එයාගේ ශරීරෙත් රස්නේ කරගත්තා. නමුත් තවත් මෙතන වතුර රත් වෙනකොට තවනම් එයාට ශක්තියක් නැහැ වීරයක් නැහැ ගෙම්බා තැම්බිලා යනවලු. නමුත් ගෙම්බට තිබ්බලු මුලින්ම වතුර රත් වෙගෙන එනකොට මෙයාගේ ශක්තිය යොදවලා අහකට පනින්න භාජනෙන් එළියට පනින්න. නමුත් ගෙම්බා කරේ පැන්නේ නැහැ. ගෙම්බා එකට අනුවර්තනය වෙවි හිටියා. දන්නේම නැහැ උගේ ශක්තිය ඉවර වුණා. පයින්නත් බෑ. අන්තිමට ගෙම්බට තැම්බෙන්න සිද්ධ වුණා. තැම්බිලා මැරලා යන්න සිද්ධ වුණා. ඒ වගේ ඔය ඇත්තොත් හිතන්න ඕනේ කල්පනා කරන්න ඕනේ Tamanට ශක්තිය තියෙන කාලේ වීරිය තියෙන කාලේ මොලේ කල්පනා කළා වාජනෙන් අහකට පයින්නවා වගේ මේ ජීවිතේ ජාති ජරා ව්‍යාධි මරණ මේ ගොඩාක් තියෙනවා. අපි දුක අවබෝධ කරගෙන දුක දැනගෙන දුක තේරුම් අරගෙන දුක ප්‍රත්‍යක්ෂ කරගෙන මේකෙන් ගැලවිලා නිදහස් වෙන්න. නැත්තම් අර ගෙම්බට වෙච්ච දේ තමයි වෙන්නේ. අනුවර්තනයේ වෙවි හිටියා. తాවකාලිකව දුකට සැප කියන පිළියම් යොදලා හිටියා ජීවිතේ ජීවත් වුණා. తాවකාලිකම සැප හෙව්වා. නමුත් සැප නැති වෙනවා. ආයි తాවකාලිකම සැප හොය අනුවර්තනයේ වෙවි ගියා. අන්තිමට වයසට ගියාට පස්සේ ශක්තියක් නැහැ. මේකෙන් ගැලවෙන්න නිදහස් වෙන්න ශක්තියක් නැහැ. ඒ කාට සිල් රකින්න බෑ, භාවනා කරන්න බෑ, ප්‍රඥාව වඩන්න බෑ, නුවණ දියුණු කරන්න බෑ, කිසි දෙයක් කරන්න බෑ ඒ කාලෙට. තර ගෙම්බා වගේ අසරණ වෙනවා. තේරුණාද? ඒ නිසා මේ ගත කරන ජීවිතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ජීවිතේ. නමුත් ඔය ඇත්ත හිතාගෙන ඉන්නවා නිට්ටයයි
සැපයි ආත්මයි කියලා. අනිත්‍ය දේ නිට්ටය ලෙසත්, දුක්ඛ දේ සැප ලෙසත්, අනාත්ම දේ ආත්ම ලෙසත් කියලා වැරදි දෘෂ්ටියෙන් හැම වෙලාවෙම වැරදි අවබෝධයෙන් ඉන්නවා. ඒ වැරදි අවබෝධ තුලින් තමයි දුක ඇති වෙන්නේ. ඒ කියන්නේ යථාර්ථ ජීවිතයේ යථාර්ථයේ ඇති දේ ඇති හැටියට දැනගෙන නැහැ. සම්මා දිට්ඨිය නැහැ. ඇති දේ ඇති හැටියට දැනගත්තොත් දුකක් නැහැ. අනිත්‍ය අනිත්‍ය හැටියටත් දුක හැටියටත් අනාත්ම හැටියට දැනගත්තොත් දුකක් නැහැ. ඒක දැනගත්තොත් දැකගෙන අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගත්තොත් දුකක් නැහැ. පොඩි ළමයි වැල්ලේ ගෙවල් හදනවා තමයි. නමුත් වැල්ලේ ගෙවල් හැදලා මුහුදු රැල්ලට ඒක කැඩිලා ගියාම පොඩි ළමයි අඬනවා. නමුත් ඒක බලන් ඉන්න වැඩිහිටියෝ අඬන්නේ නැහනේ. මොකද ඒගොල්ලෝ දන්නවා ඒ හදපු වැල්ලේ හදපු ගෙවල් తాවකාලිකයි කියලා. ඕන මොහොතක කැඩිලා යනවා කියන දන්නවා. ඒවා වැලි කියන දන්නවා. ඒවා නිත්‍ය දේවල් නෙමෙයි කියන දන්නවා. ඉතින් දන්න හින්දා ඒගොල්ලෝ අඬන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ. ළමයි ඇඬුවට ලොකු අය අඬන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ. ඒ දැනගෙන හිටිය නිසා. ඒ නිසා දැනගෙන හිටියොත් මේ ජීවිතේ අනිත්‍ය දේවල් අනිත්‍ය බවත්, දුක්ඛ දේවල් දුක්ඛ බවත්, අනාත්ම දේවල් අනාත්ම බවත්, රූපය, වේදනා, සංඥා, සංස්කාර, විඥාන මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය, දුකයි, අනාත්මයි කියලා දැනගෙන හිටියොත් දුක් වෙන්න හේතු කාරණා නැහැ නේද? ඒකින්ද මේ ධර්මයේ හොඳට දැනගන්න. දැනගත්ත දේ හොඳට දැකගෙන අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒක තමාගේ ජීවිතේම කරගන්න. ජීවිතේ බවට පත් වෙන්න. ජීවිතේම කරගන්න. ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ බවට පත්වීම. මම මුලින් තේරුම් කරගත්තා වගේ. හොඳයි. ඔය සියලු දෙනාටම තෙරුවන් සරණයි.